අභාවය පිළිබඳ විවිධ කතා යනවා. නමුත් ඉතින් මම බොහොම ළඟින් ආශ්‍රය කරන මිත්‍රයෙක් වශයෙන් ඇත්තටම එතුමා රාජකාරී කරන කාලේ එතුමාට තිබ්බ පීඩනය අනුව මම දන්නේ ජීවිතේ ඊට පස්සේ වෙන පීඩනයක් ආපහු ඉන්න අවශ්‍ය නැහැ කියලා නේද? උනන් දෙයක් තරන්න පුළුවන් පීඩනයක තමයි එතුමා විශේෂයෙන්ම ජනාධිපතිවරු තුන්දෙනා සමග වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ වගේ රටේ විවිධ ප්‍රශ්න ඇතිවෙනවා තියෙනවා. මේ ගැන මම දුටු මම ආශ්‍රය කරපු පොලිස්පති වික්‍රමරත්න මහත්මයා හැම අවස්ථාවකදීම ඉතාමත්ම නිහතමානීව තමගේ රාජකාරිය හොඳින් නිශ්චිත කරපු පොලිස් නිලධාරීවරයෙක් පොලිස්පතිවරයෙක් හැටියටයි මම හඳුනාගත්තා. හැම විටම උත්සාහ දරුවේ විශේෂයෙන්ම ජනතාවගේ දුකේදී පවා පිහිටවන්න උදව් කරන්න දයාව කරුණාව මෛත්‍රිය තුළ යම්කිසි විපතකට හානියකට පත් වුණොත් ඒ වෙනුවෙන් ඒ රාජකාරියකට විශ්වස්ත කරන්නට තාමත් නිර්හංකාරව නිහතමානීව තමන්ගේ රාජකාරී කටයුතු කරන නිලධාරියෙක් හැටියට නිසා මාගේ මේ හදිසි අභාවය ස්වාධීනව තමන්ගේ රාජකාරිය ඉටු කරන්න බොහෝ උත්සාහ ගත්ත පොලිස්පතිවරයෙක් හැටියට මම දැක්කා. එතුමා අපහසුතාවයට පත්වෙච්ච අවස්ථාවල් පවා පාර්ලිමේන්තුවේදී උපදේශක කාරක සභාවේදී අපි දැක්කා. මට මතකයි එතුමා හෘද සාක්ෂි ඉවසන්නම බැරුව කිව්වා මම තෝරගත්ත පොලිස් ස්ථානාධිපතිවරු 144න් දෙන්නයි දේශපාලන බලපෑම් නැතුව පත් කරන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තුල මම හිතන්නේ රජයේ සේවකයෙක්ට කරන්න පුළුවන් උපරිම දේ කරපු කෙනෙක් තමයි. ඉතින් එහාට මම හිතන්නේ එතුමට කරන්න ශක්තියක් තිබුණේ නැහැ. මම හිතන්නේ වික්‍රමතුමා කියන්නේ මේ ලංකාවේ හිටපු පොලිස්පතිවරුන්ගෙන් මම තාම කරු කරන කෙනෙක්. මොකද හේතුව කිසි වෙලාවක දේශපාලනික කිසිම කෙනෙක් ගැන වැඩ කරපු කෙනෙක් නෙවෙයි. ඒ වගේම අවංක නිලධාරියෙක්. අපිට මතකයි වැඩ බලන පොලිස්පතිවරයෙක් විදියට සෑහෙන කාලයක් එතුමාට සිද්ධ වුණා වැඩ බලන පොලිස්පතිවරයෙක් විදියට වැඩ කරන්න. ඊට පස්සේ ඉස්සිර තනතුරටපත් වුණායින් පස්සේ වුණත් පොලිස්පතිවරයෙක් විදියට වැඩ කරනකොට වුණත් විශේෂයෙන්ම සීනියර් ඩීఐජි කෙනෙක් විදියට පළාත් භාරව කටයුතු කරන කාලේ වුණත් එතුමා දේශපාලනිකව කිසිම කෙනෙකුට වැඩ කරපු කෙනෙක් නෙවෙයි. ඊටාම අවංක නිලධාරියෙක්. මම හිතන්නේ අපේ ඉලංගකෝන් මැතිතුමාට පස්සේ හිටපු අවංක රාජකාරිය නිවැරදිව කරපු පොලිස්පතිවරයෙක් කිව්වොත් මම වැරදි. මොකද ඒ තරම් ගුණගරුක මිනිස්සෙක්. ඒ වගේම ඔහු අපි දන්නවා කිසිම දූෂණ චෝදනාවට ලක් වෙච්ච කෙනෙක් නෙමෙයි. ඊටම අවංකව තමන්ගේ රාජකාරිය කරන විසාමීය කෙනෙක්. අපේ කනගාටුයි අද මේ වගේ තත්ත්වයකට එතුමා පත් වීම ගැන. විශේෂයෙන් අපිත් එක්ක හැමදාම සම්බන්ධ වෙන මාත් එක්ක උදේට ජිම් එකට එනවා එතුමා උදේට. ඉතින් එතුමාගේ බිරිඳ ජිම් එක කරනකල් මාත් එක්ක කතා කරලා ඉන්නවා මේ ගිය සතියේත් මට හමු වුණා. ඉතින් කිසිම මම හිතන්නේ වෙන ප්‍රශ්නයක් එතුමාට තිබුණායි කියලා මම දන්න විදියට. உங்கள் ஸ்டைலில்
உங்களுக்கு நேரம் சேர்க்கும் சரியான இடம் டைம் டெல்லர். நீங்க வாட்ச் பிசினஸ் செய்யறவங்களா இல்லாட்டி செய்ய பாக்குறவங்களா, உங்களுக்கு நாங்க பெஸ்ட் விலையில பெஸ்ட் வாரண்டியோட பெஸ்ட் ஐட்டங்கள்ல நிறைய மோர் தென் வெரைட்டிஸோட தரத்துக்கு நாங்க ரெடி ஆகிறோம். எங்கள்கிட்ட எல்லா ஐட்டமும் வாரண்டியோடையும் வரும், நல்ல ஐட்டமும் மீக்குது, அதே மாதிரி லோ பிரைஸ்லயும் மீக்குது. ரிட்டைல் எடுக்கணுமெண்டா ஒர்க்கிங் கஸ்டமரா இருந்தீங்கடா நீங்க வாங்க, நாங்க ஹோல்சேல் விலைக்கு உங்களுக்கு ரிட்டைல் தருவோம். எங்களோட கடை இருக்குது பெட்டால 2nd கோ ஸ்ட்ரீட் நம்பர் 54 மார்க்கெட்ல சரியா கந்தரோட்டைக்கு சரியா ஆப்போசிட்ல இருக்குது. கடைக்கு நீங்க சாமான் எடுக்கானி பரவாயில்ல, சும்மா விசிட் பண்ணி பாருங்க. என்னோட கான்டாக்ட் நம்பர் 0768782482418. செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள உடனே சப்ஸ்கிரைப் பண்ணுங்க.